වෙල්කම් ටු වන්ඩර්බ්‍රීඩ්ස්. අද බ්ලොග් එක තුළින් ස්විට්සර්ලන්තයේ ග්‍රින්ඩර්වර්ල්ඩ් කියන සොඳුරුකමට ඔබව රැගෙන යන්න අපි සූදානම්. මේ අපේ ගමනේ ආරම්භය ෆස්ට් බාන් කේබල් කාර් ටිකට් ස්ටේෂන් එක. මෙතනට එන සංචාරකයින්ට ටිකට් කවුන්ටර්ස් ටිකට් මැෂින්ස් වලින් වගේම මෙතනට එන්න කලින් ඔන්ලයින් හරහා වුණත් ටිකට් මිලදී ගැනීම කරන්න පුළුවන්. මේ කේබල් කාර් රයිඩ් එකේ කේබල් කාර් ස්ටේෂන්ස් 3ක් අපිට මුණ ගැහෙනවා. අපේ ගමනාන්තය 3 වෙනි ස්ටේෂන් එක ෆස්ට් කියන කේබල් කාර් ස්ටේෂන් එක. කේබල් කාර් රයිඩ් වල ප්‍රයිසස් ස්ටේෂන් එක අනුව වෙනස් වෙනවා. ඉතින් අපේ ගමනාන්තය ෆස්ට් කේබල් කාර් ස්ටේෂන් එකට විතරක් අපේ වියදම ස්විස් ෆ්‍රැන්ක් 72ක් වුණත් අපි හාෆ්ෆෙයා කාඩ් එකක් මිලදී අරගෙන තිබුණ නිසා අපිට ඇත්තටම ගෙවන්න උනේ ස්විස් ෆ්‍රැන්ක් 36ක මුදලක් විතරයි. ග්‍රින්ඩර්වර්ල්ඩ් ෆස්ට් කියලා කියන්නේ ඇත්තටම කඳු මුදුනක්. හරිම ලස්සන විව් පොයින්ට් එකක් තියෙන, ගොඩක් විනෝදාත්මක අත්දැකීම්, ත්‍රාස්‍ය ජනක අත්දැකීම් ගොඩක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් හරි සුන්දර ස්ථානයක්. ෆස්ට් ක්ලිෆ් වෝක් කියන මේ ගල් පර්වතය වටා හදපු යකඩ පාලම දිගේ ඇවිතගෙන යන එක ඇත්තටම ත්‍රාස්‍ය ජනකයි. ගමන ත්‍රාස්‍ය ජනක වුණත් මේ අවට පේන සුන්දර කඳු වලල්ල, ඒ වගේම පහළ පේන සුන්දර ගම්මානයට පුළුවන් මොහොතකට ඒ ත්‍රාස්‍ය ජනක හැඟීම අමතක කරන්න. අයිග ඇතුළු කඳුපන්තියේ ලස්සන විව් එකක් මේ ක්ලිෆ් වෝක් එන්ඩ් එකේ ඉඳලා සංචාරකයන්ට බලාගන්න පුළුවන්. ක්ලිෆ් වෝක් එකෙන් පස්සේ අපි කඳු මුදුනේ මොහොතක් නිදහසේ ගත කරලා පල්ලම් බහින්නයි ලෑස්තිය. පල්ලම් බහින කෙනෙක්ට ට්‍රයි කරන්න පුළුවන් ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් දෙකක් තියෙනවා. එක මේ ඔබ දකින ෆස්ට් ෆ්ලයර්, ඒ කියන්නේ නෝමල් සිප් ලයින් එක. දෙක ෆස්ට් ග්ලිඩර් එක, ඒක හරියට පියාඹන කුරුල්ලෙක් වගේ කේබල් එක දිගේම පහළට ගමන් කරන එක. ඉතින් මේ ඇක්ටිවිටීස් දෙකම පැත්තකින් තියලා ළඟම තියෙන ස්ටේෂන් එකට අපි කේබල් කාර් එකෙන් යනවා කියලා තීරණය කරා. මෙතන ඉඳලා ඊළඟ ස්ටේෂන් එකට අපිට වුණා මවුන්ටන් කාට් එකක් ගන්න. හැබැයි මේ පොලිමේ අපිට පැයක් විතර රස්තිය ආදු වෙනවා කියලා තීරුම් නිසා අපි තීරණය කරා මෙතන ඉඳලා ඊළඟ ස්ටේෂන් එකටත් කේබල් කාර් එකෙන්ම පල්ලම් බහින්න. ග්‍රින්ඩර්වර්ල්ඩ් වල ගෙවපු සුන්දරම මතක එකතු කරගත්ත ස්කූටර් බයික් රයිඩ් එක, එහෙමත් නැත්නම් ට්‍රොටි බයික් රයිඩ් එකට මුල පුරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් එන්න අපිත් එක්ක මේ හිමවලින් හැඩවෙච්ච කඳුවල ලස්සන බලන ගමන්, එක යායට පේන කොළපාට තනබිම් වලින් සහ තැනින් තැන ඉදිවෙච්ච පුංචි පුංචි ගෙවල් වලින් පිරුණු මේ සුන්දර ගම්මානය අතරින් දිවෙන බෑවුම් සහිත පටු පාරවල් දිගේ ස්කූටි බයික් එකේ සවාරියක් යන්න. බයික් රයිඩ් එක අතරේ හමුවුණු සමහර තැන්වල අපට නවතින්නේ නැතුව ඉන්නම බැරි වුණා. ඒ තැන් ඒ තරමටම සුන්දරයි, නිස්කලංකයි. ඉතින් එහෙම තැනක අපි නතර වෙලා ටිකක් නිදහසේ හුස්ම ගන්න අමතක කළේ නැහැ.
ස්විට්සර්ලන්තයටම ආවේනික වුණු දෙයක් තමයි මේ. ස්විට්සර්ලන්තයේ මිනිස්සු තමන්ගේ ගවපට්ටියේ ඉන්න හැම සතෙක්ගෙම කරේ බඳිනවා ලොකු සීනුවක්. ඉතින් ඕනම කෙනෙක්ට දුර තියා ගවපට්ටියේ ඉන්න තැන ලේසියෙන් අඳුනගන්න මේ කරේ බඳින සීනු සද්දෙන් පුළුවන්. ඉතින් අද වෙද්දී මේ විශාල සීනුව කරේ බඳින ගවයා ස්විට්සර්ලන්තේ වැදගත් සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තැනක නැවතිලා මේ සත්තුත් එක්ක හුරතල් වෙන්නත් අපි අමතක කළේ නැහැ. ස්විට්සර්ලන්තයේ අපේ චාරිකාවේ ඇත්තටම අපේ තාවකාලික නැවතුම්පල බවට පත් වුණේ ඉන්ටර්ලේකන්. ඉතින් අපි ග්‍රින්ඩවර්ල්ඩ් එන දවසේ ඉන්ටර්ලේකන් වල ඉඳලා උදෙන්ම කෝච්චිය අරගෙන තමයි ග්‍රින්ඩවර්ල්ඩ් වලට එන්නේ. ඉතින් ග්‍රින්ඩවර්ල්ඩ් වල උදේ ඉඳන් කරපු දේවල් ටික අපි මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා ඔයාලට අරගෙන ආවනේ. ඇත්තටම අපේ ග්‍රින්ඩවර්ල්ඩ් ගමනේ අපිට මුල් තැනක් දෙන්න සහ වැඩි වෙලාවක් වෙන් කරන්න ඕනේ මේ ගම්මානයේ පුරාවටම නිදහසේ ඇවිදලා ගමේ සුන්දරත්වය විඳින්න. ඉතින් මේ ස්කූටි බයික් රයිඩ් එකට වෙලාවක් කලාවක් නැති නිසා නැවත ස්කූටි බයික් එක බාර දෙන්න ඕන වෙලාවක් නියමිත වෙලාවක් තිබුණේ නැති නිසා ඇත්තටම අපිට නිදහසේ වැඩි වෙලාවක් මේ සුන්දර ගම්මානයේ පුරාවටම සැරිසරන්න හැකියාව ලැබුණා. කහපාට ඊතලවලින් බයික් රයිඩ් එකේ යන සංචාරකයන්ට ගමනාන්තය දක්වාම මඟ සලකුණු කරලා තියෙනවා. ග්‍රින්ඩවර්ල්ඩ් කියන්නේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරේ තියෙන පුංචි ගම්මානයක්. පුංචි දිව්‍ය ලෝකයක් කිව්වොත් නිවැරදි. මේ ගම වට කරගෙන ඉන්නේ අවුරුද්ද පුරාවටම හිමින් වැහිලා තියෙන ප්‍රසිද්ධ කඳු තුනක්. අයිගල්, මොන්ක් සහ යුන්ෆ්රු. ඉතින් ග්‍රින්ඩවර්ල්ඩ් වල මේ ප්‍රසිද්ධ කඳු තුන අලලා හැදිච්ච ලෝක ප්‍රසිද්ධ කතන්දරයක් එක්ක අපේ ග්‍රින්ඩවර්ල්ඩ් චාරිකාව නිමා කරන්න මම හිතුවා.
බොහොම ඉස්සර කාලෙක අද අපි ග්‍රින්ඩවර්ල්ඩ් කියලා හඳුන්වන මේ සුන්දර නිම්නයට ඉහලින් මිනිස්සුන්ට වඩා බලවත් පුරාවෘත්තයක් ජීවත් වුණා. මේ අයිග, මන්ක්, යුන්ෆ්රු කියන්නේ ඒ පුරාවෘත්තයේ ජීවත් වෙච්ච චරිත තුනක්. යුන්ෆ්රු කියන්නේ සුන්දර පවිත්‍ර තරුණ කන්‍යාවක්. ඇයගේ නිහතමානී බව ලෝකෙම දිනා ගන්න පුළුවන් තරම් බලවත් කියලා කියනවා. අයිග කියන්නේ අතිශය බලවත්, දඩබ්බර සහ අභිමානවත් පුද්ගලයෙක්. එයාගේ හදවත කඳුගල් වගේම තදයිලු. ඉතින් ජුන්ෆ්රුගේ සුන්දරත්වය දැකලා ඇය තමන්ගේ කරගන්න මේ අයිග උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය ආදරෙන් නෙමෙයි, බලෙන්. මේ අතරේ මන් කියන්නේ භික්ෂුවක්. ඔහු නිහතමානී, සාමකාමී සහ ධර්මයෙන් පිරි මනසක් තිබුණු කෙනෙක් කියලා තමයි මිනිස්සු කියන්නේ. ඉතින් මේ යුන්ෆ්රුට අනතුරක් වෙයි කියලා දැනගත්තු මොහොතේ මේ මන්ක් කියන පුද්ගලයා ඔහුව ආරක්ෂා කරන්න ඉදිරියට ආව කියලා කියනවා. ඉතින් එදා මහත් සටනක් සිදු වුණාලු. අයිගගේ දඩබ්බර බලයට ජුන්ෆ්රු බිය වුණාලු. ඒ මොහොතේ මන්ක් ජුන්ෆ්රුව සහ අයිග අතරට ඇවිල්ලා තමන්ගේ ශරීරයෙන් ආරක්ෂාවක් සැපයුව කියලා කියනවා. ඒ මොහොතේ ස්වභාව ධර්මය නතර වුණා වගේ වුණාලු. දෙවියෝ ඒ සිද්ධිය දැකලා මේ තුන්දෙනා සදාකාලිකවම මතකයක් වෙන්න කියලා ඕන්ම කඳු තුනක් බවට පරිවර්තනය කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් අදත් ග්‍රින්ඩවර්ල්ඩ් ඉඳලා බලද්දී ජුන්ෆ්රු ඉන්නේ පසුපස, මන්ක් ඉන්නේ අය ඉදිරියේ, අයිග ඉන්නේ ඉදිරියේ. ඒක හම්බයක් නෙමෙයි, ඒක තමයි පුරාවෘත්තය.